එහෙනම් යමු මාත් එක්ක කීකෝ මිලානෝ ස්ටෝර් එකට හොලිඩේ කලෙක්ෂන් එක එහෙමත් නැත්නම් ක්‍රිස්මස් කලෙක්ෂන් එකට ඇවිත් තියෙන අලුත් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා බලන්න. මේ කලෙක්ෂන් එකට දීලා තියෙන නම තමයි Snow Kissed Holiday. ඒ වගේම කලෙක්ෂන් එකේ තීම් එක තමයි A Day in the Snow. ඉතින් ලස්සන හිම පිරුණු කඳුකරයක ඉන්න ෆීලිං එකක් තමයි මේ ප්‍රොඩක්ට්ස් වලින් අපිට දෙන්න ඒගොල්ලන් උත්සාහ කරන්නේ. ඉතින් පළවෙනි ප්‍රොඩක්ට් එක මම ඔයගලන්ට මේ විදිහට පෙන්නන්නම්. solid perfumes වගේක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා metallic nail polish colours හතරකින් ඇවිත් තියෙනවා. මම ඉක්මනට ප්‍රොඩක්ට්ස් ටික ඔයගලන්ට පෙන්නගෙන යන්නම්. මේ තමයි දැන් අවුරුදු කීපක ඉඳලා Kiko Christmas Collections වල එන ස්ටාර් ප්‍රොඩක්ට් එක. මේ ප්‍රොඩක්ට් එක Sparkly Peaks lipstick කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් හරිම ලස්සන මේ වගේ carved කරපු sparkling metallic finish එකක් දෙන lipstick එකක්. ඊළඟට තියෙනවා මේ වගේ Dior finish එකක් තියෙන ලස්සන hand cream එකක්, hand and multi use balm එකක් විදියට එන්නේ. ඊළඟට sparkling items products වැඩි මේ collection එකේ. මේ තියෙන්නේ lip tint එක mousse එකක් විදියට තමයි එන්නේ. ඉතින් snowflakes තමයි මේ හැම packaging එකම main detail එක වෙලා තියෙන්නේ. මේ තියෙන තවත් ලස්සන color එකක්. ඉතින් මේ හැම color එකක්ම මම swatch කරේ නැහැ. ඉස්සරහට ඔයගලන්ට videos වලදී පෙන්නන්න. අද මම products ගැන විතරක් මේ video එකෙන් කතා කරන්නම්. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති eyeshadow palette එකක් තියෙනවා. මේ තියෙන්නේ mascara එක හැම product එකකම same detail එක තමයි ගිහින් තියෙන්නේ silver color. ඉතින් මේ විදියට ලස්සන twin eyeshadow palettes කීපයක්ම තියෙනවා. ඉතින් shades කීපයක්ම තියෙනවා. හරිම pigmented කියලා මට දැක ගමන් තේරුණා. ඉතින් මේ විදිහට මම චුට්ටක් try කරලාත් බැලුවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා ලස්සන burgundy color එකකුත් එක palette එකක. තවත් ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ වගේ glittery lip balm එකක් තියෙනවා. තවත් ලස්සන ස්ටික් ලිප් ග්ලොස් එකක් තියෙනවා ෂයිනි ඉෆෙක්ට් එකක් දෙන. මේ තියෙන්නේ සෙටිං පවුඩර් එක බ්‍රෂ් පවුඩර් එක තමයි ඒ ප්‍රොඩක්ට් එකේ එන්නේ. ඊළඟට මේකත් ගොඩක් දෙනෙක් කතා බහට මේ වෙනකොටත් ලක් වෙලා තියෙනවා shimmer ප්‍රොඩක්ට් එකක්. තවත් blush and highlighter 2 in 1 ප්‍රොඩක්ට් එකක් විදියට shades දෙකක් තියෙනවා. ඒ වගේම sponge applicator එකත් එක්ක එන liquid bronzers උත් shades දෙකක් තියෙනවා මේ විදියට. ඒත් එක්කම හැමදාමත් වගේ ලස්සන silky blushes දෙකක් තියෙනවා matte finish එකත් එක්ක. මේ තියෙන්නේ මේ රේන්ජ් එකේ එන liquid hydrating foundation එක SPF 30 එකක් තියෙනවා. ඒ වගේම applicator එකත් එනවා ඒ විදියටම sponge and brush එක දෙපැත්තට එන විදියට. ඉතින් එතනත් shade range එක shades 9ක් විතර තියෙනවා. හැබැයි මම ඒක නම් try කරලා බැලුවේ නැහැ. මම foundations ළඟකදී අරගත්ත ඒවා ගොඩක් තියෙන නිසා මට හිතුණා එක product එකක් try කරලා බලන්න store එකේදී. ඉතින් මම ඒක මේ විදියට apply කරලා බැලුවා. product එක මොකක්ද කියලා ඕගලන් guess කරන්න. ඉතින් apply කරන විදියෙන් ඕගලන් දන්නවා ඇති මොකක්ද මේ product එක කියලා. ඉතින් මේ වෙනකොටත් ගොඩාක් ප්‍රොඩක්ට්ස් තියෙන නිසා මගේ ළඟ අරගෙන තියෙන දේවල් already මම ගොඩක් කල්පනාකාරීව ප්‍රොඩක්ට්ස් කීපයක් තෝරගත්තා. ඉතින් කොහොම වුණත් ඒ ප්‍රොඩක්ට්ස් මොනවද කියලා නම් ඊළඟ වීඩියෝ එකෙන් තමයි මම ඔයගලන්ට කියන්නේ. ඔයගොල්ලොත් ඉටලි වල ඉන්නවා නම් Kiko store එකක් තියෙනවා නම් ළඟ පාතක ගිහිලා අනිවාර්යෙන් බලන්න මේ ප්‍රොඩක්ට්ස් මොනවද කියලා.